මම කන්ටැක්ට් නම්බර් එක දාලා නැහැ. දාන්න මට දවස් 9ක් වගේ. ඔව්. Hi guys, welcome back to my YouTube channel. ඉතින් ඔන්න මමත් තෙමු එකකින් ඕඩර් එකක් දැම්මා. මේක මගේ ෆස්ට් ඕඩර් එක. රුපියල් 9000 ගානක ඕඩර් එකක්. එයාලගේ මුලින්ම අවම 2700 ගානක් හරි 800 ගානක් හරි තමයි ඕඩර්ස් ඒගොල්ලන් දාන්න අනිවාර්යයෙන්ම පටන් ගන්නෙ. ඒ කියන්නේ 2700 ගානෙන් උඩට තියෙන්න ඕනේ ඔයගොල්ලන්ගේ අවම ඕඩර් එක. රුපියල් 9000 ගණන් විතරයි දෙන්නේ. ඊට වැඩිපුර එකපාර ඕඩර් කරන්න බෑ. ඉතින් ඒ වගේ ගත්ත පැකේජ් එකක් තමයි ඔන්න මටත් අද ආවේ අදදී. කියන්නේ විශේෂ දෙයක් මම මේ ඕඩර් එක දැම්මේ මාර්තු 29 වෙනිදා. ඉතින් මට දවස් 9ක් වගේ කාලයක් ගියා මේ ගෙදරට පැකේජ් එක එන්න. අපිට මේ පැකේජස් එන්නේ from courier එක හරහා. ඔයාලා ඕඩර් එක දානකොට ඔයාලට එන්නේ Skynet එකෙන් නම් ඒ Skynet කියන එක ඕගොල්ලන්ට ලංකාවට ගෙන ලංකාවේ courier service එකට දෙන්න එපා. එතකොට එන්නේ Prompt Express එක හරහා. ඉතින් ඕගොල්ලන්ට පුළුවන් Google කරලා head office කතා කරලා ඔයාලගේ පැකේජ් එක පොඩ්ඩක් හරි ඩිලේ වගේ නම් ඔයාලට පොඩි අවුලක් වගේ එහෙම දැනෙනවා නම් ඉතින් ඔයාලට පුළුවන් කෝල් කරලා ඔයාලගේ පැකේජ් එක තියනවාද ඒක කවද්ද වගේ ගන්න පුළුවන්ද කියලා එයාලගෙන් අහගන්න. තව දෙයක් තමයි ඔයාලා ඕඩර්ස් දාන්න කලින් අනිවාර්යයෙන්ම ඔයාලගේ ඩිලිවරි ඇඩ්‍රස් එක සහ ෆෝන් නම්බර් එක හරියටම දාලා තියනවාද කියලාත් බලන්න. ඩිලිවරි ඇඩ්‍රස් එක ඔයාලා හරියට ටයිප් කරලා තියනවාද සහ කන්ටැක්ට් නම්බර් එක ඔයගොල්ලන්ගේ හරියටම බලලා ඒක අනිවාර්යයෙන්ම දාන්න. සමහර වෙලාවට දැන් මට ඕඩර් එක දාලා මම දවසක විතර පස්සේ නිකන් ගිහින් බැලුවම මම කන්ටැක්ට් නම්බර් එක දාලා නැහැ. ඉතින් ඒක හොඳ වෙලාවට මම ගිහින් බලලා කන්ටැක්ට් නම්බර් එක අප්ඩේට් කරා. ඉතින් ඒක ප්‍රශ්නයක් වුණේ නැහැ. විස්තර ටික ප්‍රධාන වශයෙන් ඒක තමයි කියන්න තියෙන්නේ. මම හිතන්නේ ඔයගොල්ලන් දන්නවා ඕඩර් එකක් දාන්නේ කොහොමද කියලා. බලමු පැකේජ් එක මම අන්පැක් කරේ නැහැ. වීඩියෝ එකක් ගන්නවා කියලා හිතපු නිසා බලමු එහෙනම් අයිටම්ස් ටික හරියටම ඉල්ල තියනවාද කියලා. අනිත් මේගොල්ලන්ගේ ඇප්ස් එකක් ගන්නෙ නෑ. ඔය තමයි ඔයාලා පැකේජ් දාද්දී අනිවාර්යෙන්ම බලන්න මේ මම දාපු items අනිවාර්යෙන්ම බලන්න ඕගොල්ලන් බලන්න නෙමෙයි අඩුම ඔයාලා 2000 ගානට ඒ කියන්නේ ගාන 3000 ගානට වගේ පොඩි පැකේජ් එකක් දාලා මුලින්ම එයාලගේ process එක බලන්න. පළවෙනි ඕඩර් එකේ එයාලා කොහොමද ඩිලිවර් ඔයා ඕඩර් එක දාපු තැන ඉඳලා ඔයාගේ ගෙදරට බඩු ටික හම්බ වෙනකන් කොහොමද එයාලගේ process එක යන්නේ කියන එක බලන්න. එතකොට දැන් හදිසියෙවත් ඔයාගේ පැකේජ් එක එහෙම වෙලා ඩිස්මිස් වුණොත් ඒක ලොකු වාට ඉෂුව එකක් නෑනේ. රුපියල් 3000 ගානක් 2000 ගානක් වගේ. ඉතින් මම කරපු දෙයක් තමයි 9000 ගාන ඒ ලිමිට් එකටම මම දැම්මා. හරි. අපි එහෙනම් බලමු පැකේජ් එක දාපු ඕඩර්ස් මොනවද කියලා. ඉතින් මුලින්ම දිනනවා මම මේක මම බැලුවා ඒකේ බබාලාගේ ලස්සන එක ගොඩක් අයිටම්ස් තිබුණා. ඇඳුම් මොකද එයාලගේ හරි අමාරුයි මෙහෙන් ඇඳුම් ගන්න. ඉතින් හරිම කියුට් මේ කොටන් එකකින් වගේ කරලා තියෙන්නේ. මෙන්න මේක මට ආසාවෙන්ගේ මැෂින් එකෙත් මේ එකක් දාලා තිබුණා. පස්සේ මම ඒක ටක් ගාලා අයින් කළා. මේකේ දාගත්ත මොකද මැෂින් එකෙන් දාන්න නැහැ කියලා හිතුවා. ඒකේ ටැක්ස් එකක් වදිනවා. ඒක සර්ප්‍රයිස් ටැක්ස් එක. ඒක නිසා. මේක මේකෙලිට ඇති. ඒක හරිම ලස්සනයි දෙක. මම මේකෙලිට ගන්නකො මම සූට් දෙකක් ගත්තා. මම දාන්නම් ෆොටෝස් කොහොමද මොකද කියලා මේක හරිම ලස්සනයි. මෙන්න මේ වගේ ඩෙනිම් මේක චෙරි වගේ තියෙන ඩෙනිම් මැටීරියල් එකක්. මේක crop top එක.
හරිම ෂෝක්. ඉතින් මම ලංකාවේ මම මෙයාගේ මේ වගේ ඇඳුම් දාන්න බැලුවේ. ලංකාවේ මට මේගොල්ලන්ට හරියටම ලස්සන ඇඳුම් ගන්න පුළුවන් තැන් නැහැ. ගොඩක් අඩුයි. ඊට පස්සේ මම චාර්ජර් එකට දැක්කා මේ වගේ කවර් එකක්. අපහු ගත්තා. මේ චාර්ජර් එකට දාන්න සමහර චාර්ජ් කරන ඒ මේ කැලි ටිකක් තියෙනවා. කැලි බැලි ටිකක්. මේ චාර්ජර් එකට දාන ගාඩ් ටික. ඊට පස්සේ මම බෑක් කවර් එකක් දැම්මා. මේකත් හරිම ලස්සනයි. බලමු කොහොමද කියලා. ඇත්තටම මාරම ක්වොලිටි. මේක තමයි මම දැම්මේ. ගෝල්ඩ් එකේ මගේ එක. මාරම ලස්සනයි. ඊට පස්සේ හස්බන්ඩ් දැම්මා වොච් එකට මෙන්න මේ කවර් එක. ඒක හස්බන්ඩ් ගියා. ඊට පස්සේ මම බබාට ගත්තා සංග්ලාස්. ගොඩක් ලස්සන ඒවා තිබුණා. මේ හරිම ෂෝක්. බ්ලැක් එකකින් පින්ක් එකකින් දැම්මා. ඒක අපි යාට දෙමු අන්බොක්ස්. පස්සේ මම දැම්මා චාර්ජර්ස් දාන් යන පොඩි පවුච් එකක්. එහෙම යාකට චාර්ජර්ස් දාගෙන යන්න. ඒකත් හොඳම ක්වොලිටි එකක තියෙනවා. පස්සේ අන්තිම අයිටම් එක මගේ එයාපොඩ්ස් දෙකට මම ගත්තා මගේ එයාපොඩ්ස් දෙකටත් කවර් එක මෙන්න මේක. හරි ඔන්නචර තමයි ඉතින් ඇත්තටම මම මේකේ එක්ස්පීරියන්ස් එක ෂෙයා කරොත් මට බලන්න ඕන වුණා විශේෂයෙන්ම බබාලගේ විතරක් නෙමෙයි අපි කොහොමද මේ ඇඳුම් එහෙම ගොඩක් ක්වොලිටිද කියලා. ඇත්තටම ගොඩක් ක්වොලිටි. ඉතින් ඊළඟ වීඩියෝ එකකින් ආයි හම්බ වෙමු. බයි.